Hi, welcome to my YouTube channel. ඉතින් මම මේ channel එක පටන් අරගෙන දැන් අවුරුදු දෙකකට හෝ දෙකමාරකට වගේ කිට්ටුයි. ඉතින් දැන් මම අවුරුදු එකමාරක් විතර මේකට වීඩියෝස් අප්ලෝඩ් කරලා නැහැ. ඉතින් මම මුලින්ම මේ channel එක පටන් ගත්තේ media with කෞෂි කියලා. ඒකට හේතුව තමයි මම ඒ කාලේ වීඩියෝස් අප්ලෝඩ් කරේ මම උගන්වන සබ්ජෙක්ට් එකට අදාළ වීඩියෝස්. ඉතින් ඒ අතරේ මගේ පෞද්ගලික ජීවිතයේ කලෙක්ට් කරපු පොඩි මෙමරිස් වීඩියෝස් වලින් ෂෙයා කරා. ඊට පස්සේ මට ටික කාලයක් යනකම් වීඩියෝස් අප්ලෝඩ් කරන්න බැරි වුණා. ටික කාලයක් කිව්වට ඒක අවුරුදු එකමාරක් විතර. ඒකට හේතුව තමයි මගේ ප්‍රෙග්නන්සි ජර්නි එක සහ බබා ලැබුණාගෙන් පස්සේ මගේ මුළු කාලයම බබා වෙනුවෙන් මම වෙන් කරා. ඉතින් දැන් එයා පොඩ ලොකු වෙනවා. දැන් තව දවස් දෙක තුනකින් එයාට අවුරුද්දක් වෙනවා. ඉතින් මම හිතුවා දැන් මට ආයෙත් මං ආස කරන මේ වැඩේ අලුත් විදිහකට පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකට තව හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් සති 3කට මාසයකට කිට්ටු වෙන්න මගේ ජීවිතේ කියවට මගේ මහත්තයාගේ සහ මගේ බබාගේ අපේ ජීවිතවල ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒ තමයි අපි ලංකාවෙන් UK වලට එනවා. ඉතින් මම පළවෙනි පාරට තමා වෙන රටකට එන්නේ. ඉතින් ඒක හරිම ලස්සන අත්දැකීමක්. මට විතරක් නෙමෙයි මගේ මුළු පවුලටම. වෙනස්ම රටක්, වෙනස්ම දේශගුණයක්, මිනිස්සු මේ හැමදේම මට අලුත්. ඉතින් මම තාම මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඉස්සරහට ටික දේවල් ඉගෙන ගනීති. ඒ අත්දැකීම හරිම ෂෝක්. මම හිතුවා මේ මම දකින දේවල් සහ මම ජීවිතේට එකතු කරගන්න දේවල් සහ මතක අපි ට්‍රැවල් කරන තැන් කීවට දැම්ම වෙන ලොකුවට ට්‍රැවල් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. තාම බබා මේ දේශගුණයට හුරුත් නැහැ සහ එයා එක දිගට පැය ගාණක් එහෙම ට්‍රැවල් කරන්න පුළුවන් තත්ත්වක තාම නැහැ. තව ටික දවසක් යනකොට එයා පොඩ මෙහෙට හුරු වෙයි. ඉතින් ට්‍රැවල් කරන තැන් මේ හැම දෙයක්ම මතකයන් විදිහට දවසක මට බලන්න මම වීඩියෝස් විදිහට මගේ channel එකේ අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා පුළුවන් විදිහට. ඉතින් මම මේ රටේ දකින ලස්සන දේවල් ඉතින් ඔයාලට මගේ channel එකෙන් ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මගේ අලුත් channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා හැමෝටම. ඇත්තටම මේ ප්ලේ වෙන වීඩියෝ එක බ්ලොග් එකක් කරන අරමුණකින් ගත්ත වීඩියෝස් ටිකක් නෙමෙයි. මම ගියපු දැන් කියන්නේ මම මෙහෙට ආපු දවසට පහුවෙනිදා එළිය ඇවිදින්න ගිය වෙලාවේ මගේ පළවෙනි UK අත්දැකීම් හැටියට මම ගියපු තැන් කිහිපයක පොඩි වීඩියෝස් ක්ලිප් ටිකක් ගත්තා. මගේ මතකවලට එකතු කරගන්න. ඉතින් ඒ වීඩියෝස් ටික එකතු කරලා මම හිතුවා මගේ පළවෙනි පාරට මේ රටේ ඇවිදපු තැන් ටික නෙමේ. ඉතින් මගේ පළවෙනිම බ්ලොග් එක මේ වීඩියෝස් ටිකෙන්ම පටන් ගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ වීඩියෝස් කිසිම ප්ලෑන් එකකට අනුව ගත්ත වීඩියෝස් ටිකක් නම් නෙමේ. පොඩි ක්ලිප් එකක් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. මේ වීඩියෝ එක ඇතුලේ මම පළවෙනි පාරට මේ බස් එක ගියපු ගමන සහ බබාට සෙල්ලම් බඩු ගන්න අපි සෙල්ලම් බඩු කඩේකට ගියා. ඉතින් ඒකේ වීඩියෝස් ක්ලිප් ටිකකුත් මම ගත්තේ කඩේ ඇතුලේ. අම්මෝ පුදුම සෙල්ලම් බඩු ගොඩක් තමයි තියෙන්නේ කඩේ ඇතුලේ. මාරම ලස්සනයි. එක වයස්වල බබාලට
ලස්සන ගැන ගෑන් ළමයිට වෙනම පිරිමි ළමයිට වෙනම ලොකු සෙල්ලම් බඩු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් අපේ බබාටත් ලංකාවේ ඉන්නකොට තිබුණ සෙල්ලම් බඩු ටික මෙහෙට ගේන්න බෑනේ. ඉතින් ඒ හින්දා දැන් අපි ආපු දවසට පහුවෙන්දාම යාට මෙහෙ දැන් ගෙදර සෙල්ලම් බඩු තිබුණේ නැති නිසා අපි ගියා යාට සෙල්ලම් බඩු කීපයක් ගන්න. ඉතින් ඒ ආස විදිහේ සෙල්ලම් බඩු ටිකක් අපි තාම එයාට අවුරුද්දක් වගේනේ. ඉතින් එයාට ගැලපෙන විදිහේ සෙල්ලම් බඩු ටිකක් අපි අරගෙන ආවා. ඉතින් ඒ අතරේ මම දැකපු ඒ ලස්සන සෙල්ලම් බඩු වල පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් ඒ ටිකත් මම හිතුවා මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. ඉතින් ඔයගොල්ලොත් බලන්නකෝ. බලන්නකෝ ඔයගොල්ලොත් ඉතින්. මම නම් මේ තරම් සෙල්ලම් බඩු තියෙන කඩයක් දැක්ක පළවෙනි පාර තමයි මේක. ලස්සන බාබිලා හිටියා, ලස්සන ඇනිමල් ස්ටැචුස් තිබුණා සහ ගොඩාක් එක විදිහේ සෙල්ලම් බඩු තිබුණා. ඇත්තටම පොඩි ළමයි නෙමෙයි ලොකු අය ගියත් ආස හිතෙනවා ඒ තරම් ලස්සන සෙල්ලම් බඩු තිබුණා. ඉතින් අපිත් ඉතින් අපේ බබා කැමති තාම අර නිකන් සද්ද ඇහෙන විදිහේ සෙල්ලම් බඩු වලට. ඉතින් අපි යාට සද්ද ඇහෙන සින්දු කියන එලිෆන්ට් කෙනෙක් ගත්තා. ඊට පස්සේ තව මට මතක තව ඩ්‍රම් සෙට් එකක් වගේ එකක් ගත්තා. තව එයා හරි කැමති ඩක්ලට. එයා ඩක් දැකපු ගමන් ඩක්ගේ සද්ද දානවා. ක්වැක් ක්වැක් කියනවා එයා. ඉතින් එයාට ඩක් කෙනෙක් ගත්තා. ඔව් ක්වැක් ක්වැක් ක්වැක්. තව ගත්ත බබාට තව ගත්තා ප්ලේන් එකක් ගත්තා. ඔය වගේ පොඩි සෙල්ලම් බඩු ටිකක් ගත්තා. හැබැයි එහෙට සාපේක්ෂව මේ සෙල්ලම් බඩු වල ගාන වැඩි වගේ කතාවක් තමයි මහත්තයා කිව්වේ. මම තාම එහෙම ගණන් කම්පෙයාර් කරන්න දන්නේ නැහැ. තාම මම ඒ ගැන තාම ලොකු අවබෝධයක් නැහැ මට. ඊට පස්සේ සෙල්ලම් බඩු ටික අරගෙන අපි ගියා. අපි උදේ කාලා නෙමෙයි ගියේ. බබාට කවාගෙන ගියේ. ඊට පස්සේ අපි ගියා කන්න. ඔය යන්නේ මම හිතන්නේ කන්න. ඔව්. මම බබාවත් අල්ලු කරගෙන අපි යනවා පාර පැනලා කන්න. දැන් මේ වෙද්දි මෙහෙට මේ සීතල පොඩ්ඩක් අඩුයි. අඩුයි කිව්වට මට නම් තාම ලොකුවට සීතල අඩුයි කියලා දැනෙන්නේ නැහැ. දැන් අවුව වැටෙනවා. ඉරේලිය හොඳට තියෙනවා. දැන් මෙහි ඉන්න කට්ටියන්ට මේ සීතල ගාණක් නැහැ. ඒගොල්ලෝ ජැකට් නැතුව එළියට යනවා. මම දැකලා තියෙනවා. ඒ වගේම සමයකට අඳින ඇඳුම් එහෙමත් දැන් ඒගොල්ලෝ අඳිනවා. ඒ වුණාට මට නම් තාම එහෙම මේ ජැකට් එක නැතුව ග්ලව්ස් නැතුව නම් තාම එළියට යන්න බෑ. අපිට ඉතින් සීතල එච්චර හුරු නෑ නේ එකපාරටම. මේ වීඩියෝ එක ගන්නේ මම මෙහෙට ඇවිල්ලා පහුවෙනි දවසේ ඒ වෙද්දි නම් හැබැයි හොඳටම සීතලයි. මෙහෙම අවුව වගේ වෙරලා තිබ්බට ඇත්තටම ගොඩාක් සීතලයි. දැන් තමා පොඩ්ඩක් ඒ සීතල ගතිය ටික අඩු වෙලා ඒ සමහර දවස්වල සීතල තියෙනවා. දැන් අර මුල්ම දැන් ආපු දවස්වලට වඩා පොඩ්ඩක් සීතල අඩුයි. මං හිතන්නේ දැන් ටික අර වින්ටර් සීසන් එක අවසානෙට එනවද කොහෙද මන් දන්නේ නැහැ. කොයි කාලෙද දන්නේ නැහැ මෙහෙට වින්ටර් එක ඉවර වෙන්නේ කියලා. මෙහි කෑම
ඕඩර් කරගන්න තියෙන්නේ මේ ඩිස්ප්ලේ කරලා තියෙනවා මේ මෙනු එක. එතකොට අපි ගිහිල්ලා අපට ඕනේ මෙනු එක සිලෙක්ට් කරලා ඒක කාඩ් එකෙන් පේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ ටෝකන් එකක් හම්බ වෙනවා. ඒ ටෝකන් එකත් එක්ක අපි ටේබල් එකකට ගියපුවාම යාළගේ ඩිස්ප්ලේ එක මේ අපේ ටෝකන් නම්බර් එකත් එක්ක වැටෙනවා කෑම එක රෙඩි වුණාම. ඊට පස්සේ අපිට ගිහිල්ලා කෑම එක ගන්න පුළුවන්. පෙලක් තැන්වල නම් මේ අපි ගාවට කෑම එක ගෙනහලා දෙනවා. දැන් මම කටට දෙකට මේ කෑම එක ටට්ටක් ගාලා කනවා. මොකද බබා කාම් වෙලා ඉන්න වෙලාවේ ටක් ගාලා කෑම එක කාලි ඉවර කරගන්න ඕනේ. දැන් නම් මට ඒකට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. මොකද අපේ බබා මට ඒකට හොඳට මාව ඒකට ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. ඉක්මනට කෑම එක රහ බලන්නේ නැතුව ටක් ගාලා බඩට දාගන්න එක තමයි ලොකුම මිෂන් එක බබත් එක්ක. දැන් මේ වෙද්දී බබාට තනියම කෑම අතට අරන් කන්න පුළුවන්. ඉතින් අපි යනකොට එළියට යනකොට අපි පොඩි බොක්ස් එකකට එයාට එක එක කෑම ಜಾති දාගෙන යනවා. දැන් මේ වෙලාවෙත් එයාගේ අතට එයාගේ කෑම ටිකක් දීලා තමයි අපි කන්නේ. එතකොට එයා අපි කන දිහා බලාගෙන එයාගේ කෑම එකත් එයා කනවා. ඉතින් මේ වෙද්දී බබා ටික අර කම්ෆර්ටබල් ගතිය නැති වෙලා පොඩ්ඩක් කෙන්දිරි ගන්න පටන් ගත්තා. මොකද මේ වෙනකොට මේ වෙලාව වෙනකොට එයා නිදා ගන්න වෙලාව. අනිත් එක තව හේතුවක් අපි ඊට කලින් දවසේනේ මෙහෙට ආවේ. එතකොට පැය 15ක් 20ක් නේ ෆ්ලයිට් එකේම පැය 12ක් සහ අපි ගෙදර ඉඳන් එයාපෝට් එකට එන වෙලාව. එතකොට මෙහෙන් ලෑන්ඩ් කරලා මෙහෙ එයාපෝට් එකේ ඉඳන් මෙහෙ ගෙදරට එන වෙලාව කොහමයි ඕවරෝල් පැය 20ක් විතර මෙයා මගේ මහත්තයාගේ යතේ මාරුවෙට මාරු වෙවි හිටියේ. ඉතින් මෙයාගේ ඇඟත් රිදෙනවා ඇති. තාම දෙහෙට්ටුයි මහන්සි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නෑ. අපිට මේ අවශ්‍යම කරන බඩු ටිකක් ගන්න ඕන නිසා අපිට කෑම බඩු ග්‍රොසරිස් සහ බබාට අවශ්‍ය කරන බඩු තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම ගන්නත් එපා. ඒ නිසා තමයි බබාවත් අරගෙන අපි මේ විදිහට එළියට ආවේ. ඉතින් මේ වෙද්දී දැන් අපි ඇවිල්ලා ටවුන් එකට ඇවිල්ලා පැය කමාරක් විතර. ඉතින් බබා දැන් පොඩ්ඩක් කෙන්දිරි ගන්න වගේ පටන් ගත්තා. ඊට පස්සේ අපි ටක් ගාලා අවශ්‍ය කරන ගෙදරට අවශ්‍ය කරන ග්‍රොසරිස් ටික අරගෙන ආපහු යන් කියලා තීරණය කරා. ඉතින් යන මග පොඩි මේ ඇලක් වගේ එකක් තිබුණා. මම කීවනේ මුලින්ම මෙයා හරි කැමති ඩක්ලට කියලා. මේකේ කුරුල්ලෝයි ඩක්ලයි මේ හිටියා මේ ඇලේ. ඊට පස්සේ ඒකත් බලලා ඒක දැක්කම පස්සේ එයා සෑහෙන්න සතුටු වුණා. එයා එතන ගොඩක් වෙලා කෙන විනාඩි 15ක් 20ක් වගේ එතන ඒ දඟල hina වෙවි කැගගා හිටියා. මේ වෙනකොට අපිට ගෙදරට අවශ්‍ය කරන සියලුම බඩුයි බබාට අවශ්‍ය කරන බඩුයි ඔක්කොම අරගෙන ඉවරයි. ඒ හින්දා අපි කෙලින්ම ගෙදර ආවා. ඉතින් මේ අර ග්‍රොසරිස් ගන්නකොට අපිට මේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒ වෙනකොට පොඩ්ඩක් බබා මේ ස්ට්‍රෝල් එකේ ඉන්න කැමති වෙලා තිබුණේ නැහැ. එයා පොඩක් කෙන්දිරි ගා හිටියේ. ඒ හින්දා එයා වඩාගෙන හිටියේ මහත්තයා. ඉතින් එයා මහත්තයා තියෙන අතරේ මම ටටක් ගාලා අවශ්‍ය කරන බඩු ටික ගත්තා. ඒ හින්දා වීඩියෝස් ගන්න බැරි වුණා. ඒ වුණාට මම ගෙදර ඇවිල්ලා මම ගත්ත ග්‍රොසරිස් වල වීඩියෝ එකක් ඇඩ් කරලා බබාට ගත්ත සෙල්ලම් බඩු සහ ග්‍රොසරිස් වල වීඩියෝ ටිකක් ගත්තා. ඉතින් මම වීඩියෝ එක අවසානයේ ඒක ඇඩ් කරලා ඇති බලන්නකෝ. ඉතින් මගේ පළවෙනි UK අත්දැකීම මේ විදිහට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හම්බුනේ. ඒක ගැන මට ගොඩාක් සතුටුයි. ඉතින් ඉස්සරහටත් මේ වගේ ලස්සන vlogs අරන් ඉන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පුළුවන් විදිහට. ඉතින් ඔයගොල්ලෝ ඊටමත් ආදරෙන් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම thank you.